මල් වලින් හදපු ලිකි එකක් ඔයා try කරලා තියෙනවද? මම අද කතා කරන්න යන්නේ මේ Saint Germain Ella Flower ලිකි එක ගැන. මේක හදන්නේ Ella Flower වලින්. මම අද මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ මොකද්ද මේ Saint Germain කියන්නේ? ඒත් එක්ක මේක කොහොමද හදන්නේ? ඒත් එක්ක මේකෙන් මොනවාද හදන්න පුළුවන් cocktail, ඒ වගේම මේකේ tasting notes, flavor profile මේ හැම දෙයක් ගැන මම කතා කරන්න යනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. Cheers. Hi, welcome to Bar Reels. මම දිල්ෂාන් වෙනදා වගේ මම අදත් ආවා ඔයාලා වෙනුවෙන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම අද කතා කරන්නේ Saint Germain Ella Flower ලිකිය ගැන. මම වීඩියෝ පටන් ගන්න කලින් ඔයාලට දැන් මතක් කරනවා සාමාන්‍යයෙන් මම මේ ලිකියස් ගැන ස්පිරිට් ගැන ඔයාලට ඉගෙන ගන්න කියලා කියන්නේ. මොකද කියනවා හොටෙල් ෆීල්ඩ් එකේ, හොස්පිටල් ෆීල්ඩ් එකේ නැත්නම් බාර් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා සාමාන්‍ය අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් ඔයා ජොබ් එකකට ඇප්ලයි කරද්දී දේශීයව හා විදේශීයව ඔයාගෙන් සාමාන්‍ය ඔයාගේ හයරින් මැනේජර් නැත්නම් ඔයාගේ බොස් කෙනෙක් අහන්න පුළුවන් ඉන්ටර්වියු එකේ දාන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ ලිකිය එකක් කියන්නේ, මොකද්ද මේ ස්පිරිට් එකක් කියන්නේ, මොනවාද මේවා කියන්නේ කියලා අනිවාර්යෙන් මේ වගේ දේවල් සාමාන්‍ය ප්‍රශ්න අනිවාර්යෙන් ඔයා මේවට උත්තර දෙන්න හැඩගැහිලා ඉන්න ඕනේ. ඒකින්ද බය වෙන්න එපා. ඒකට තමයි Bar Reels channel එක තියෙන්නේ. ඔයා ලිකිය ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් අනිවාර්යෙන් Bar Reels channel එකේ ලිකිය playlist එකට ගිහිල්ලා බලන්න ඒකේ videos අනිවාර්යෙන් ඔයාලට useful වෙයි. මම ගොඩක් world famous most known ලිකියස් ගැන videos කලින් කරලා තිනවා. අනිවාර්යෙන් ඒවා බලන්න. මම අද කතා කරන්න යන්නේ Saint Germain Ella Flower ලිකිය ගැන. ඇත්තටම කියන Saint Germain Ella Flower ලිකිය කියන්නේ ප්‍රංශයේ හදන ලිකිය එකක්. එහෙම නැත්නම් ෆ්‍රාන්ස් වල හදන ලිකිය එකක්. ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි මේකේ නමින් ගත්තාම ජර්මන් කියලා තියෙන්නේ. මේක ජර්මනියේ හදන එකක් නෙමෙයි මුලින්ම. මේක මුලින්ම හදලා තියෙන්නේ 2007 දී. 2007 දී කියන්නේ අවුරුදු 19කට කලින් මේක හදලා තියෙන්නේ. මේක හදපු කෙනාගේ නැත්නම් මේක ෆවුන්ඩර් ගේ නම තමයි රොබර්ට් ජේ කූපර්. ඇත්තට මෙයාට මේ අයිඩියා එක ඇවිල්ලා තියෙන්නේ මෙයා ලන්ඩන් වලදී Ella Flower drink එකක් try කරලා තියෙනවා. එතකොට ඔයා ඒ drink එක බීලා එයාට හිතලා තියෙනවා මේ වගේ ඇයි මට හදන්න බැරි ප්‍රීමියම් සාමාන්‍ය කොක්ටේල් වලට mix කරන්න පුළුවන් ඩෙලිකේටඩ් ඒ කියන්නේ ලක්සරි ලිකිය එකක් Ella Flower වලින් මොකද මට හදන්න බැරි කියලා. ඒක ආభాෂය මත ඒක ඉන්ස්පිරේෂන් එක කරගෙන තමයි මෙයා මේ Ella Flower ලිකිය එක හදලා තියෙන්නේ. ඊළඟට අපි මේ Ella Flower ලිකිය එකේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකට එහෙම නැත්නම් මේක හදන විදිය දිහා බැලුවාම මේක ඇත්තටම හදන්නේ මේකේ බේස් ස්පිරිට් එකට ගන්න මේක මිදි වලින් හදන ස්පිරිට් එකක්. ඇත්තටම කියනවා මේකට කියන්නේ ෆ්‍රාන්ස් වල wood wee කියලා. ඔයාලා දන්නවා wood wee කියලා කියන්නේ grape based ස්පිරිට් එකක්. මේක කලර්ලස් එහෙම නැත්නම් පාටක් නෑ. ඇත්තටම කියනවා ඔයා wood wee ගැන අහන්න පුළුවන් සාමාන්‍ය කොන්යක් වලට ගියාට පස්සේ ෆ්‍රාන්ස් වල නැත්නම් බ්‍රෑන්ඩි ප්‍රොඩක්ෂන් එකේදී මෙයාලා මේ යූස් කරන බේස් ස්පිරිට් එක තමයි wood wee කියලා කියන්නේ. ඊට පස්සේ මෙයාලා ගන්න මේකට නිකම් Ella Flower නෙමෙයි මේක යුරෝපයේ වැවෙන එහෙම නැත්නම් මේ ෆ්‍රාන්ස් වල වැවෙන Ella Flower ගන්න. මේ Ella Flower quality Ella Flower ගන්න. මොකද කියනවනම් මේ Ella Flower මෙයාලා hand pick තමයි කරන්නේ. නැත්නම් අතින් තමයි කඩාගන්නේ. machine use කරන්නේ නැහැ. ඕනවට එපාවට කඩන්නේ නැහැ. මොකද මෙයාලා අතින් pick කරද්දි මෙයාලා quality ඒ කියන්නේ තලිච්ච පොඩි වෙච්ච Ella Flower නෙමෙයි ගන්න. මේකේ qualityම හොඳම aromas තියෙන Ella Flower තමයි ගන්න. ඒත් එක්කම මේ Ella Flower ලිකිය එක බොටල් එකක් හදන්න hand pick Ella Flower 1000ක් ඕනේ කරලා තියෙනවා. මේ එක බෝතලයක් හදන්න මේ මල් 1000ක් ඕනේ වෙලා තියෙනවා මේ බෝතලයකට. ඊට පස්සේ මෙයාලා මොකද කරන්නේ මේ wood wee කියන ස්පිරිට් එක අරගෙන මේකට මේ Ella Flower මෙයාලා ඉක්මනට මේකට දාලා මේක මැසරේට් කරගන්න. මොකද කියනනම් Ella Flower සාමාන්‍ය මල් වගේ දෙයක් පොඩ්ඩක් ඒ කියන්නේ කඩාගත්ත ගමන් ටික වෙලාවක් තියද්දි ඉක්මනට පර වෙන්න බලන. ඒකින්ද පර වෙන්න දෙන්නේ නැතුව ඒ ටයිම් එක මෙයාලා ප්‍රොසෙස් එක ගොඩක් ෆාස්ට් කරනවා. මොකද කියනවා මේ ස්පිරිට් එකට මේ මල් ටික ඇඩ් කරනවා. මල් ටික ඇඩ් කරලා මේක මැසරේට් වෙන්න දෙනවා. සාමාන්‍ය මැසරේට් වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය ඔයාලා දිනපතා බොන තේ සාමාන්‍ය ඔයා උණු වතුරයකට තේ බෑග් එකක් දාලා තියදී ඒක අර පාට ඒකේ අර තනින් කහට අල්ල ගන්නවා වගේ දෙයක් තමයි වෙන්නේ. මෙයාලා මේ ස්පිරිට් එක අරගෙන මේ Ella Flower mix කරනවා. ඊට පස්සේ මෙයාලා මේ Ella Flower mix කරලා දවස් ගානක් තියලා ඉවරලා මේක ෆිල්ටර් කරගන්නවා. ෆිල්ටර් කරලා ඊළඟට මෙයාලා බොටල් කරන්න කලින් මේකට sweetness එහෙම නැත්නම් sugar සහ මෙයාලා මේකට අන්තිමට French brandy add කරනවා. මොකද මේකට body එකක් දෙන්න. සාමාන්‍යයෙන් මම හිතන්නේ මේකට color use කරනවා. ඉතින් අනිවාර්යෙන් මේ color consistency එක තියාගන්න. මෙයාලා මේකට colouring use කරනවා. ඉතින් මෙයාලා මේ Ella Flower වලට අමතරව sugar කියන්නේ sweetness එක දෙන්න. ඊට අමතරව මේ French brandy use කරනවා. මේකට body එක එහෙම නැත්නම් මේකට තව character එකක් දෙන්න. මේක ඇත්තටම ABV එක තියෙනවා 120ක්. ඔයාලට පේනවා මේකේ 120ක් ABV එක තියෙනවා. මම මේක glass එකට දාගන්න යනවා. ඇත්තටම කියනවා මේකට Saint Germain කියලා මේකට නම දාලා තියෙන හේතුව මම කිව්වේ නෑ. මම මේක තමයි දැන් කියන්න යන්නේ. Saint Germain කියලා කියන්නේ සාමාන්‍ය ෆ්‍රාන්ස් වල තියෙන සාමාන්‍ය කල්චර් ඒ කියන්නේ ආර්ට් වලට ෆේමස් ඒරියා එකක් තමයි මේකේ නමින් ඇවිල්ලා Saint Germain des Prés. මේ Saint Germain des Prés කියන ප්‍රදේශය ගොඩක් ෆේමස් ආර්ට් වලට මේ එක කල්චර් දේවල් වලට සාමාන්‍ය අපේ කැන්ඩි එහෙම නැත්නම් අම්බලන්ගොඩ මේ වගේ මට ඔයාලට උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන්. ඒ වගේ අර කලාත්මක දේවල් වලට ප්‍රසිද්ධ ඒරියා එකක් තමයි මේ Saint Germain des Prés කියන්නේ මේ ෆ්‍රාන්ස් වල පැරිස් වල තියෙන. ඒකේ ආభాෂය අරගෙන තමයි මේකට නම දාලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා මේ බොටල් එක මේ බොටල් එකේ ලුක් එක සාමාන්‍යයෙන් ඔයාලා දැක්කම මේක ලක්සරි ලුක් එකක් තියෙන්නේ. අර පරණ කාලේ ෆ්‍රාන්ස් වල තිබුණ අර ග්ලැමරස් ඒ වගේම ලක්සරියස් ඒ ලුක් එක තියෙන බොටල් එකක් තමයි. අතන බොටල් එක ගොඩක් හෙවි ඔයාලට පේනවා. හරිම ලස්සන ප්‍රීමියම් බොටල් එකක් තියෙන්නේ. අපි එන මේක මුලින්ම try කරලා බලමු මගේ නහයට දැන් අරෝමාස් මොනවද කියලා.
නහයට තියපු ගමන් මේක ඔයාගේ නහයෙන්ම දැනෙනවා මේක ගොඩක් ස්වීට් වෙනවා කියලා මගේ නහයට දැනෙන්නේ එල්ලා ෆ්ලවර් ඒ වගේම ඔයාලා දන්නවා ලීචි එහෙම නැත්නම් රබුටන් වලින් එන ස්මෙල් එක එනවා ඊට අමතරව ගත්තාම ගොඩක් හනි ඊට අමතරව pears මේ වගේ ගොඩක් ෆෘටි අරෝමාස් තමයි එන්නේ අපි මේක පැලට් එකේ කොහොමද කියලා try කරලා බලමු cheers wow ඇත්තටම කියනවා නම් මේක sweet ඒ වගේම ගොඩක් ෆෘටි ඒ වගේම ෆ්ලෝරල් ෆ්ලේවර්ස් තමයි මට දැනෙන්නේ ගත්තාම සාමාන්‍යයෙන් peach ඒ වගේම honey pears ඒ වගේම අපි ගත්තොත් ලීචි ඒ වගේම රබුටන් වලින් එන ෆ්ලේවර් එක අර ගොඩක් ෆෘටි ගතිය ෆ්ලෝරල් ගතිය එනවා එල්ලා ෆ්ලවර් වල ඇත්තටම කියනවා සුපිරි ලිකිය ස්පෙෂල් ලේඩිස්ලා මේකට කැමතියි මේකත් එක්ක කොක්ටේල් ගත්තොත් අනිවාර්යෙන් ඔයාලා දන්නවා වර්ල්ඩ් ෆේමස් ක්ලාසික් හියුගෝ කොක්ටේල් එක හදන්න බෑ මේ එල්ලා ෆ්ලවර් ලිකිය එක නැතුව ගොඩක් ෆේමස් කොක්ටේල් එකක් තමයි මේක ඇත්තටම සමර් වල බීච් ස්ටයිල් කොක්ටේල් එකක් ගොඩක් රිෆ්‍රෙෂින් මේක හදන්නේ එල්ලා ෆ්ලවර් ලිකිය එක දාලා මේකට මින්ට් ඒ වගේම ලයිම් වෙජස් දාලා සෝඩා වල ඇඩ් කරලා ඒ වගේම ප්‍රොසෙකෝ වලින් টොප් අප් කරන සාමාන්‍ය ස්පාර්ක්ලින් වයින් වල යූස් කරන්න පුළුවන් ප්‍රොසෙකෝ හරි ෂැම්පේන් හරි ඊට අමතරව මේක බොන්න පුළුවන් සාමාන්‍යයෙන් සෙන් ජර්මන් සෝඩා ඒ වගේම සෙන් ජර්මන් ටොනික් ඒ වගේම ජින් එක මේක හොඳට මික්ස් කරන්න පුළුවන් සාමාන්‍ය වාගේ ජින් බේස් හදන කොක්ටේල් වලට ඔයාලට මේක යූස් කරන්න පුළුවන් ඊට අමතරව ලීචි මාටිනි එකක් වගේ මේකෙන් පොඩ්ඩක් මික්ස් කරලා බොන්න පුළුවන් සාමාන්‍ය මොහිටෝ එකකට උනත් ඔයා පොඩ්ඩක් මේක ඇඩ් කරලා බලන්න මොකද කියනවා මේකේ අර ෆ්ලෝරල් ඒ වගේම ෆෘටි ඩෙප්ත් එක මේකෙන් ගොඩක් හොඳට දෙනවා ඔයාලට සාමාන්‍ය එක්ස්ට්‍රා කැරක්ටර් දෙයි වාගේ කොක්ටේල් එකට ගොඩක් කොක්ටේල් වලට මික්ස් කරන්න මේ එල්ලා ෆ්ලවර් ලිකිය එක හොඳයි ලොකු ප්‍රමාණයක් නෙමෙයි සාමාන්‍ය මිලිලීටර් 10 මිලිලීටර් 20ක් අතර ඔයා try කරලා බලන්න ඔයා හදන කොක්ටේල් වලට ඊට අමතරව ගත්තාම සාමාන්‍ය සෙන් ජර්මන් කියන ලිකිය එක ලංකාවේ ගන්න නෑ ගොඩක් ඩියුටි ෆ්‍රී වල තමයි ගන්න තියෙන්නේ මේක සාමාන්‍ය ගාන ප්‍රයිස් එක වශයෙන් ගත්තොත් 20000ක් විතර වෙනවා මොකද කියනවනේ මේක ගොඩක් ප්‍රීමියම් ලිකිය එකක් ඔයාලට මම ට්‍රික් එකක් දෙනවා සාමාන්‍යයෙන් ඔයාලට සෙන් ජර්මන් try කරන්න ඕන නම් ඔයාලට ලංකාවෙන් ගන්න ඕන ඔයාලට පුළුවන් මොනින්ලාගේ එල්ලා ෆ්ලවර් සිරප් එකක් තියෙනවා එල්ලා ෆ්ලවර් සිරප් එක හැබැයි මේකට සමාන නෑ ඔයාලට පුළුවන් එල්ලා ෆ්ලවර් සිරප් එක අරගෙන ඒකට වොඩ්කා ඇඩ් කරලා ඒක ඩයිලූට් කරලා ඔයාලට try කරලා බලන්න පුළුවන් සෝඩා එක සාමාන්‍යයෙන් මොනින්ලාගේ ප්‍රොඩක්ට් වෙනවා සාමාන්‍ය රුපියල් 3000ක් 4000ක් වගේ මම දන්න විදිහට ඔයාලට ඒ වගේ ප්‍රොඩක්ට් එක අරගෙන මේක try කරලා ඒ විදිහට try කරලා බලන්න පුළුවන් quality එකේ පොඩි වෙනසක් තියෙයි උනාට ඒකේ flavor එක කොහොමද කියලා ඔයාලට දැනගන්න පුළුවන් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් ඔයාලට useful වෙන්න කියලා ඒ වගේම මට තව පුංචි ලිමක් කරන්න තියෙනවා මගේ channel එකේ නම් බාරිස් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න මේ වගේ ගොඩක් දේවල් දැනගන්න එහෙනම් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ දෙහම යමු cheers wow